හෙල්ලෝ කට්ටියට කොහොමද ඉතින් ඔන්න අදත් ගෙන පොඩි බ්ලොග් එකක් ඉතින් මං අද යන්නේ සබරගමු මහසමන් දේවාලේ දිය කැපීමේ මංගල්‍යයට. ඉතින් මේක ස්පෙෂල් වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි මේ ෂූට් එක කරන්නේ මම ඔරුවේ යන ගමන්. ඉතින් ඔයාලා දන්නවා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ඔරුවේ යන ගමන් ගොඩක් අමාරුයි. මේ ඉතින් ඇත්තටම කළු වගේ මේ වගේ ලොකු හැඩපාරවල් එහෙම තියෙනවා. ඉතින් මේ ඔරුව වලට යන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේ ඔරුව වල අයියලා අපල් ගා එන්න ගේමක් තියලා තමයි ගගේ උඩහට ඔරුව පැදගෙන යන්නේ. ඉතින් ගගේ උඩහට ඔරුව පදින්න ගොඩක් අමාරුයි. මොකද මේ වතුර පහළහැටනේ ගලාගෙන එන්නේ. ඉතින් උඩහට පදිනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඉතින් අපේ කට්ටිය මෙයාලට hina වුණා මෙයාලට ඔරුව පැදගෙන යන්න බෑ කියලා. ඉතින් මෙයාලට hina වුණාට අපේ කට්ටියටත් ඔත්තුලම කියනවා ඔරුව මෙතනින් පැදගන්න පුදුම ගේමක් තමයි දෙන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ මදු අයියා පණ දාගෙන ඔරුව පදිනවා. ඉතින් රත්නපුර මිනිස්සු කියන්නේ ඉතින් කළු ගඟට හුරු වෙච්ච මිනිස්සු. ඉතින් ගඟ කියන්නේ යාලට සාමාන්‍ය දෙයක්. ඉතින් මෙයාලා බහැලා පීනලා ගිහිල්ලා තමයි මේ ඔරුව මෙතනින් එහාට ඇදගෙන ගියේ. ඉතින් මේ වැඩේට අපේ කට්ටිය ගොඩ දෙනෙක් ගියා ඔරුවල. මම හිතන්නේ ඔරු 6ක් 7ක් වගේ ප්‍රමාණයක් ගියා. ඉතින් කට්ටිය ඔරුවට යන ගමන් ඔයාලට පේනවා අපේ බානුකයියා මල් පුප්ප තමයි යන්නේ. මේ යන ගමන් තමයි මල් පුප්පන්නේ. ඉතින් මේ ඔරුව පැදගෙන යන්නේත් අපේ කට්ටියම්ම තමයි. එයාලා නම් හැමින් උඩහට ඔරුව පැදගෙන යනවා. ඉතින් අපි ඔරුව පැදගෙන යනකොට ඉතින් ගඟ යුරුවල දෙපැත්තේ ඉන්න මිනිස්සු මේ ඔරුවලින් යන හැමෝටම දන්සල් දෙනවා. ඒ කියන්නේ කෑම බීම එහෙම දෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ අපේ රත්නපුරේ විතරමයි. ඉතින් මමත් පීනන්න පුළුවන් එකෙක් වගේ නැගිටගෙන යනවා. ඉතින් ඔයාලා දන්නවා ඔරුව එක යනකොට ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ඔරුවක් එක තැන තියන්න බෑනේ. ඉතින් ඔරුව පල්ලෙහාට යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ යන ගමන් තමයි අපි ටේක් ඕෆ් කරන්න ඕනේ, ලෑන්ඩ් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ රත්නපුර අපේ උරුමයක් වෙච්ච සබරගමු මහසමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යයේ ගඟේ පෙරහැර. ඉතින් අපි ෂූට් එක ඉවර වෙලා ඔරුවෙනුත් ගොඩ වෙලා පික්මී එකක් දාගෙන ගෙදර ආවා. ඉතින් මාත් එක මේ පාරේ යන්න ආවේ විමුක්ති. බයි බයි යාළුවෝ. එහෙනම් ඉතින් අපි යනවා. ඉතින් ආයෙත් මේ වගේ ස්පෙෂල් බ්ලොග් එකකින් ආයි හම්බෙමු. බයි එහෙනම් ඔයාලා හැමෝටම